මා ලේසි දෙයක් තියෙන රවුන්ඩර් ෆේස් එකක් හදාගන්න මේකට ඉෆෙක්ට්ස් දෙකයි ඕන වෙන්නේ. මේක ඉස්සලා අපි මේ ක්‍රොප් කරගන්න ඕනේ මෙහෙම රෙක්ටැන්ගල් එන ෂේප් එකට. මේක කරන්න විද්‍යාවක් තියෙන එකක් තමයි මේතන අපි මේ ඔපාසිටි ගිහිල්ලා මේකෙන් ක්‍රොප් කරගන්න පුළුවන්. ඔයා දැක්කේ නැති මම මේක ඔබ ගාම මේක මාස්ක් එකක් වැටෙනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මේකෙන් ක්‍රොප් කරන්න පුළුවන්. ඔක තමයි කරන්න පුළුවන් වාතම විදිය. ඒ නිසා අපි ඒක නැතුව කරන්න පුළුවන් ලේසි විදියෙන් යන් ඉස්සලා අපි ඉෆෙක්ට්ස් පැනල් එකට ගිහිල්ලා ක්‍රොප් කියන ඉෆෙක්ට් එක අදලා ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන ක්‍රොප් ඉෆෙක්ට් එකට ගිහලා ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් එකේ left side එක මෙහෙම කපනවා. ඊට පස්සේ right side එක මෙහෙම කපනවා. මම රෙකමෙන්ඩ් කරන්නේ මෙතන මේ එන නම්බරෙන් යන්න කියලා. මොකද ඒක සමාන වෙන තරමට තමයි අර ලස්සනට එන්නේ මෙයා ඉන්න මැද ස්පේස් එකත් අනුව. මේක අපි 32ක් දීලා බලමු. වැඩි වගේ අපි 30 දෙමු මේකට. ඊට පස්සේ මෙතනත් 30 දෙමු. මේක ඔයාලට ඕන විදිහට කපා ගන්න පුළුවන්. ඇත්තටම මේ ඕන සයිස් එක. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ පල්ලෙහින් ප්ලේ වෙන ක්ලිප් එක තියෙනවා. මේකට තමයි අපි අර නිකන් රියැක්ට් කරනවා වගේ මේක පාවිච්චි කරන්න යන්නේ. මේක ඇත්තටම අර ඕනම නිකන් එඩිටින් කරන වීඩියෝ වල වගේ අපි පාවිච්චි කරනවත් කැමරා එකට යූස් කරන්න පුළුවන්. මම මේ එක්සැම්පල් එක ගන්න මේක තමයි. ඊට පස්සේ අපි මේක අපි රීසයිස් කරගමු. මේක තව පොඩ්ඩක් පොඩි කරගන්න බෑ. වීඩියෝ එක අපි ස්කේල් එකෙන් අඩු කරගන්නවා සයිස් එක. ඊට පස්සේ මේකේ අපි රවුන්ඩ් එක ගන්න, ඒ කියන්නේ රවුන්ඩ් සයිස් විදියට ගන්න මේ බෝඩර්ස් රවුන්ඩ් එජස් ගන්න අපි යන්න ඕනේ රෆන් එජස් කියලා එකක්. රෆන් කියලා ගාව වෙනවා ස්ටයිලයිස් යටතේ එනවා රෆන් එජස් කියලා ඉෆෙක්ට් එකක්. ඒක ඇදලා දාගන්න ඕනේ. ඊට පස්සේ අපි පල්ලෙහාට ස්ක්‍රෝල් කරාම ඒ ඉෆෙක්ට් එක වැදලා තියෙන ඇවිල්ලා අපි බෝඩර් එක වැඩි කරගන්න ඕනේ. 100 කට විතර දාගත්තා. ඔයාලා පේන ඇති මේ බෝඩර් එක පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා තියෙනවා. මේකේ ෆ්‍රැක්ටල් ඉන්ෆ්ලුවන්ස් කියලා තියෙනවා. ඒක දාන්න ඕනේ බිඳුවට. ඔයාලා පේන ඇති ඒක දැන් සෑහෙන දුරකට හරි ගියා. ඊට පස්සේ එජ් ෂාප්නස් එක වැඩි කරන්න ඕනේ. ඔයාලට ඕන අඩු කරගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති ගානක් තියාගන්න ඕනේ. ඔන්න ඔය සයිස් එක තමයි තියාගන්න ඕනේ. Oh, 100%. ඔයාලා පේනවා දැන් ඒක ගානට ඇවිල්ලා තියෙනවා. අපි ඊට පස්සේ මේක ආයි රීපොසිෂන් කරගමු. මට ඕනේ මේක වම් පැත්තෙන් එන්න. මේක මේ හරියට ගෙනාවා. ඊට පස්සේ පල්ලෙහා තියෙන ක්ලිප් එක. පල්ලෙහෙන් මේ මෙගෙන් කෙලිගේ ක්ලිප් එක අපි පොඩි කරගන්නවා. ඕන සයිස් එකට. ඊට පස්සේ ඒක මෙහෙම ප්ලේස් කරනවා. ඊට පස්සේ අපි අරයව අපේ මේන් ක්ලිප් එක තව පොඩි කරගන්න ඕන නම් මෙන්න මෙහෙම කියනවා. ඔන්න ඔහොම තමයි රෆ්නස් එක හදාගන්න. අපි කෝකටත් අපි තවයක් පල්ලෙට දාගමු මේ රෙක්ටැන්ගල් එකක් ඇඳලා. මම මේ ටූල් එක ඔබලා තමයි රෙක්ටැන්ගල් එකක් ගත්තේ. මම සාමාන්‍ය මෙහෙම තමයි රෙක්ටැන්ගල් අඳින්නේ. ඒක තමයි ලේසිම විදිය මට. රෙක්ටැන්ගල් එකක් ආවා. ඊට පස්සේ මේක පල්ලෙට කරලා ෂේප් එකට අපි පාටක් දාගන්න. මේක මම කරන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදියට පාවිච්චි කරන්න. මෙන්න මෙහෙම. මේ ස්කේල් එක වැඩි කරාම ෆුල් වෙනවා. පාර පොඩ්ඩක් සැර වැඩිනේ. පොඩ්ඩක් ඩාර්ක් කරමු. right. Oh, 100%. Yes. ඔහොම තමයි වැඩි කරගන්නේ. තව පොඩි එකක් තියෙනවා අපි drop shadow එකක් add කරමු. මම හදාගත්ත මේ preset එකක් තියෙනවා articles වල පාවිච්චි කරන. ඒක දාගන්න පුළුවන්. ඒකෙන් size එක වැඩි වුණා. මොකද මේ article වල පාවිච්චි කරන size එක තමයි තියෙන්නේ. drop shadow වල ආවට වැඩිලා තියෙනවා. මම drop shadow එකේ attributes පෙන්නන්නම්. ඔයාලට ඕන නම් ඒක දාගන්න පුළුවන්. shadow color එක කළු දීලා තියෙනවා. opacity 73යි, direction 135යි, distance 21යි, softness 52යි. මේක දැම්මම ඔයාලට ලා පේන ඇති. ටිල්ට් කී එක ඔබලා zoom in කරනවා. පොඩි shadow එකක් වැටලා තියෙනවා. ඒක ලස්සනට බලපාන අපි මේක පල්ලෙහා තියෙන background එකේ තියෙන rectangle එක සුදු දාගත්තා. ඊට වැඩි අතරම බලපාන වල පේන ඇති මෙතන මේ shadow එක වැටලා. ඒකෙන් පොඩි අමුතු ගතියක් එනවා. ඔහොම තමයි rounded rectangle face mask එක දාගන්නේ. ඔය මොකද ටක් ගාලා ඉගෙන ගත්තා නම් අපි subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.